ඔයාලා රුපියල් ලක්ෂ ගණන් දීලා ෆෝන් එකක් ගත්තට වැඩක් නැහැ මෙන්න මේ බේසික් වැඩ තුන කරන්න දන්නේ නැත්තම්. ඉතින් මේකේ තුන්වෙනි ට්‍රික් එක දැනගත්තම ඔයාට හිතේ අපරාධේ මම මෙච්චර කාල මේක දැනගෙන හිටියේ නෑනේ කියලා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරියන අපේ පළවෙනි ට්‍රික් එක තමයි ඔයා ළඟ තියෙන බොද වෙලා තියෙන පැහැදිලි නැති ෆොටෝ එකක් ඔයාට high quality HD image එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. මේකට ඔයා කරන්න ඕනි Google එකට ගිහිල්ලා restore.photo.io කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි සයිට් එකට එන්න. ඊට පස්සේ මෙතන තියෙන restore your photos කියන එක දෙන්න. දැන් ඔයා sign in with Google කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයා ළඟ තියෙන කැමති Gmail එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ continue කියන එක දෙන්න. දැන් ඔයා මෙතන තියෙන upload an image කියන එක දෙන්න. දැන් ඔයා මෙතනින් ඔයා ළඟ තියෙන පැහැදිලි නැති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඔයා ටිකක් පහළට එන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ඉමේජ් එක පැහැදිලි ඉමේජ් එකක් විදිහට කන්වර්ට් වෙලා තියෙනවා. දැන් ඔයාට මෙන්න මේ download restore කියන එක දීලා ඔයාගේ ගැලරි එකට මේ ඉමේජ් එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ දෙවෙනි ට්‍රික් එක තමයි ඔයාට පුළුවන් ගෙදර හරි යාළුවෙක්ගේ හරි Wi-Fi network එකකට කනෙක්ට් වෙලා ඉන්න ගමන් එයා Wi-Fi එකට දාලා තියෙන password එක හොයාගන්න. මේකට ඔයා කරන්න ඕනි ඔයා කනෙක්ට් වෙලා ඉන්න Wi-Fi network එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ settings icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ icon එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ fingerprint එක හරි password එක හරි දීලා ඔයාට පුළුවන් ඔයාගේ යාළුවගේ Wi-Fi password එක බලන්න. ඉතින් ඔයාගේ ෆෝන් එක ටිකක් පරණ device එකක් නම් ඔයාට මේ option එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ තියෙන පරණ device එකක් නම් ඔයා මෙන්න මේ QR code කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයා මේ QR code එකේ screenshot එකක් ගන්න. ඊට පස්සේ ඔයා Google එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක උඩ එකපාරක් click කරන්න. දැන් මෙන්න මෙතන සිලෙක්ට් කරලා ඔයා ගත්ත ස්ක්‍රීන්ෂොට් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ යාළුවා එයාගේ Wi-Fi එකට දාලා තියෙන password එක. ඊට පස්සේ අපේ තුන්වෙනි ට්‍රික් එක තමයි ඔයාගේ යාළුවෙක් ඔයාට WhatsApp message එකක් දාලා ඔයා බලන්න කලින් ඒක delete කරොත් ඔයාට ඒ delete කරපු message එක බලන්න පුළුවන්. මේකට ඔයා කරන්න ඕනි ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ notification වලට යන්න. දැන් මෙන්න මේ advanced settings වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ notification history කියන එක දෙන්න. දැන් මෙන්න මේ ටික් එක මෙතනින් turn on කරගන්න. ඊට පස්සේ ඔයාලට කවුරු හරි message එකක් දාලා ඔයා ඒක බලන්න කලින් delete කරා නම් ඔයා මෙන්න මේ notification history වලට ඇවිල්ලා බලන්න. එයා delete කරපු message එක මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.